අදත් වල සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි මේ වීඩියෝ තුලින් කතා කරන්න යන්නේ ඔය කම්පියුටරේ Wi-Fi පහසුකම නැත්තම් ඔය කම්පියුටරේට කොහොමද Wi-Fi ගන්න කියලා. ඉතින් දැන් මේ වීඩියෝ එක like එකක් දාලා set කරන්න අපි යමු වීඩියෝ එකට. Give me love, give me peace, give me body and the beat, give me techno, give me techno, give me fire, give me light, give me. ඉතින් ඔයාගේ කම්පියුටරේටත් Wi-Fi නැද්ද? ඉතින් මේ Wi-Fi නැති වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔයාගේ කම්පියුටරේ Wi-Fi කාඩ් එකක් නැහැ. ගොඩක් කම්පියුටර් වල බජට් කම්පියුටර් වල මේ Wi-Fi කාඩ් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේකට විසඳුමක් තමයි මේ Wi-Fi ඇඩැප්ටර් එක. ඉතින් මේ Wi-Fi ඇඩැප්ටර් එක ඔයාලට පුංචි මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ Wi-Fi ඇඩැප්ටර් එක සාමාන්‍ය විදිහට කම්පියුටරේට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේ Wi-Fi ඇඩැප්ටරේ වාසි සහ අවාසි පිළිබඳව. මේ ප්‍රධානම දේ තමයි මේකේ ප්‍රයිස් එක. මේක ඔයාගේ බජට් එකට හරියන Wi-Fi ඇඩැප්ටර් එකක්. මේකේ Wi-Fi ඇඩැප්ටර් එක පුංචි මිදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒක ප්‍රධානම වාසිය. තව දෙයක් තමයි මේකේ ප්‍රමාණය. මේකේ ප්‍රමාණය ඊටාම කුඩා. ඉතින් ඔයයි කම්පියුටරේට මේක සම්බන්ධ කරලා තියෙනවද කියලා පේන්නේ නැහැ. ඉතින් මේකත් තව ප්‍රධාන වාසියක්. ඉතින් ඔයාගේ ඩිවයිස් එක කම්පියුටරේට සම්බන්ධ කරලා තියෙද්දි ඩිවයිස් එක ගොඩක් දුරින් තියෙනවා නම් ඉතින් ඒක එච්චරම සාර්ථක නැහැ. මොකද මේකෙන් Wi-Fi සිග්නල් ගොඩක් දුරකට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මීටර් 15ක් 20ක් වගේ මේකේ දුරකට දෙන්න පුළුවන්. ගොඩක් දුර ගියොත් මේකේ සිග්නල් එච්චරම සාර්ථකව නැහැ. ඉතින් මේකේ ප්‍රයිස් එකත් එක්ක ඒ ගානට මේක ගොඩක් වටින ප්‍රොඩක්ට් එකක්. ඉතින් අද අපි මේ වීඩියෝ තුලින් කතා කරේ ඔය කම්පියුටරේ Wi-Fi පහසුකම නැත්නම් කොහොමද Wi-Fi ගන්න කියලා. ඉතින් දැන් වීඩියෝ ලයික් එකක් දාලා සෙට් වෙන්න. ඉතින් channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.